සුබ දවසක් කියලා පිළිගන්නවා වගේ නාලිකාවට. මම අද ඔයාලට කියලා දෙන්නේ ෂෝට් බලා ගන්න උපකරණ ලේසින් හොයාගන්න ක්‍රමයක් මම හද කියලා දෙන්න හදනවා ඔයාලට ටෙස්ටිං ලැබ් එකක් හදන විදිය. අපි මුලින් බලමු මේකට මොනවද ඕන කරන්නේ කියලා. අපිට ඕනේ මෙයාගේ ප්ලග් බේස් එක. මම මේකේ ප්ලග් වල ගොඩක් ගහන්න පුළුවන් ගත්තේ මේක මගේ පාස්වර්ඩ්. මොකද අපිට එන්න රිපෙයාර් කරන්න ඉන්න උපකරණ වල ගොඩක් තියෙන්නේ එක එක විදියට. ඉතින් අපි මේ පාස්වර්ඩ් මම මේ වගේ එකක් ගත්තා. ඊට පස්සේ සන්බොක්ස් එකක් ඕනේ. ඒකට ඇනටික් ඕනේ. මම ගත්තා WOTC පිලමන්ට් බල්බ් එකක්. මේකට අනිවාර්යෙන් පිලමන්ට් බල්බ් එකම ගන්න ඕනේ WOTC එක 80ක වගේ. ඊට පස්සේ මම ඒකට හෝල්ඩ් එකක් ගත්තා. මම මගේ පාස්වර්ඩ් ගත්තා මේ බල්බ් එක පොඩ දුරට ගන්න. මේක වයර් කෑල්ලක් ගත්තා. 3 පින් වයර් එකක් ගත්තා. මේක සප්ලයි දෙන්න. ඊට අමතරව මම ගත්තා ප්‍රොප්ස් දෙකක් ගත්තා. මේ වයර් කෑලි දෙකක් අපල හදාගත්ත ප්‍රොප් දෙකක්. මේක ගත්තේ අපිට ටෙස්ට් කරන්න ප්‍රොප් දෙක හදාගන්න. හරි අපි දැන් බලමු මේක හදාගන්න විදිහ. උරුම අපි මේ සවුන්ඩ් බොක්ස් එකට මේ ප්‍රොප් දෙක හයි කරගන්න වෙනම හයි කරගන්න. මම මේ වගේ කෑල්ලක් හයි කරගන්නවා. මම මේ විදිහට හයි කරගත්තා මේ ෂොට් එක. ඊළඟට අපි හෝල්ඩ් එක හදා අමුරගමු. අපි මේ විදිහට හෝල්ඩ් එක අමුණ ගත්තා. ඊළඟට අපි 3 පින් වයර් එක ගමු. අපි 3 පින් වයර් එක මම මේ වගේ සිදුරක් හදාගත්තා. 3 පින් එක දාගන්න වයර් එක දාගන්න. ඒක මේ විදිහට දාගමු. ඊට පස්සේ අපි ත්‍රිපින් වයර් එකේ ලයිව් වයර් එක මේ හෝල්ඩ් එකේ එකක් හරි ඔයාලා කැමති වයර් එකකට අමුණ ගන්න. අපි මේ විදිහට අමුණ ගත්තා. ත්‍රිපින් වයර් එකේ ලයිව් වයර් එක මේ හෝල්ඩ් එකේ එක වයර් එකකට අපි කනෙක්ෂන් කරගත්තා. ඊළඟට අපි මේ බේස් එක ගමු. මේ බේස් එකේ හෝල්ඩ් එකෙන් එන අනිත් වයර් එක මේකේ ලයිව් කනෙක්ෂන් එකට අමුණ ගන්න ඕනේ. මම මේකේ ස්විච් එක වෙනම වෙලා තියෙනවා. මම මේකේ ලයිව් වයර් එක ස්විච් එක දීලා තියෙනවා. අපි දැන් ස්විච් එක හරහා ලයිව් එක කනෙක්ට් කරමු. මේ විදිහට. ඊට පස්සේ මේ ත්‍රිකෝ වයර් එකෙන් ආපු නියුට්‍රල් වයර් එක අපි මේකේ නියුට්‍රල් කනෙක්ෂන් එකට සෙට් කරගමු. එර්ත් එක බේස් එකේ එර්ත් එක නැතට සෙට් කරගමු. මේ විදිහට මම ඒක ඔයාලට ඇඳලා පෙන්නන්නම්. මේ අපේ ලයිව් කනෙක්ෂන් එක. මේ අපේ නියුට්‍රල් කනෙක්ෂන් එක. මේක එකක් ලයිව් කනෙක්ෂන් එක ගෙලින්ම අපේ බල්බ් එකට යනවා. නියුට්‍රල් කනෙක්ෂන් එක කෙලින්ම බේස් එකේ නියුට්‍රල් ලයින් එකට මේ වෙනවා. එතකොට අපි ප්‍රොප් දෙක හයි වෙන්න ඕනේ. බල්බ් එක සෙට්ලා අනික අනිත් පැත්තට තමයි අපි ප්‍රොප් එකක් සෙට් වෙන්න ඕනේ.
නියුට්‍රල් ලයින් එක එම කෙලින්ම සෙට් වෙනවා. මේ විදිහට තමයි හයි වෙන්න ඕනේ. මම ඔයාලට ලං කරලා පෙන්නන්නම් තව පාරක්. අපි නියුට්‍රල් ලයින් එක කෙලින්ම බේස් එකේ නියුට්‍රල් එකටමයි දීලා තියෙන්නේ. 3 කෝ වයර් එකේ ලයිව් වයර් එක අපි හෝල්ඩ් එකට දීලා තියෙන්නේ. ඒ හෝල්ඩ් එකේ අනිත් ලයින් එක අපි බේස් එකේ ලයිව් එකට දීලා තියෙන්නේ. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඒත් එක කෙලින්ම බේස් එකේ ඒත් එකට දීලා තියෙන්නේ. අපේ වැඩේ හරි. දැන් මම මගේ පහසුව සඳහා පොඩි වයර් කෑලි දෙකක් යොදාගෙන අපි ප්‍රොප් දෙක සවි කරගන්න අපි ගහගත්තු ෂොකට් එකට අපි වයර් එක දාගන්න හදන්නේ. අපි මේ ෂොකට් එකෙන් අපි මෙතන සිදුරස් හදාගත්තා. ඒකෙන් මේ වයර් දෙක මේ විදිහට වයර් දෙක දාගත්තා. අපි ඒක අපිට අවශ්‍ය ගානින් කපාගෙන මේක අමුණ ගන්න ඕනේ ප්ලග් බේස් එකේ ලයිව් එකටයි නියුට්‍රල් එකටයි. මේ විදිහට අපේ බේස් එකට දීපු ලයිව් ලයින් එක නියුට්‍රල් ලයින් එක ගාවින් තමයි මේ ෂොකට් එකට වයර් දෙක අරගත්තේ එළියට. ඒ අපිට උපකරණයක් ආවොත් අපිට ෂොකට් එක ගහලා චෙක් කරගන්න පුළුවන්. අපිට මෝටර් එකක් වක් කරගමක් හරි චෙක් කරගන්න මෝටර් එකක් වගේ දෙයක්. ඒක අපිට මෙතනින් අපහසුයි. ඒක නිසා තමයි මෙතනින් මේ ප්‍රොප් දෙයක් හරි කරගන්න ෂොකට් එක හදාගත්තේ. අපේ වැඩේ ඉවරයි. දැන් මේක සවි කරගමු. අපි දැන් මේකට ප්‍රොප් දෙකක් සවි කරගමු. මේ විදිහට අපේ ටෙස්ටිං ලැබ් එක හරි. දැන් අපිට තියෙන්නේ මේක චෙක් කරලා බලන්න. අපි දැන් මේක බල්බ් එක දාගමු. ඔයාලා අනිවාර්යෙන් මේ සූත්‍රිකා බල්බ් එකක්ම ගන්න ඕනේ. වොට් 100ක 80ක විතර එකක්. තව දෙයක් ඔයාලට කියන්න ඕනේ. මේ ප්‍රොප් දෙක එළියෙන් දා ගන්න ඕනෙත් නැහැ. මෙතනට ඔයාලා මේ වගේ ප්ලග් බේස් එකකට වයර් දෙකක් අමුල්ලා එළියට ගන්න පුළුවන්. මේක මගේ පාසුවට මගේ හිතේ ගැලපෙන විදිහට තමයි මම මේක එළියට හදාගත්තේ. අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ මේක 230 කරන්ට් එකත් එක්ක වැඩ කරන්නේ.
මෙතනට අනිවාර්යෙන් විදුලිය එනවා. ඒක ගැනත් අනිවාර්යෙන් ඔයාලා ඔළුවේ මතක තියාගන්න ඕනේ. දැන් අපි මේක විදුලියට සම්බන්ධ කරලා බලමු. අපි මේක විදුලියට සම්බන්ධ කරමු. අපි ප්‍රොබ් එක හරි. දැන් අපි ප්‍රොබ් එක චෙක් කරලා බලමු. අනිවාර්යෙන් මතක තියාගන්න ඕන ආයි පාර මම කියන්නේ මෙතන AC කරන්ට් එක එන්නේ. අපේ ටෙස්ටිං ලැබ් එක හරි. හරි. අපි දැන් මොකද මේ විදුලි උපකරණ මේකට ටෙස්ට් කරලා බලමු. අපි අපේ බවුත් එක ගාලා බලමු. ඔයාලට පේනවා ඇති. ෆිලමන්ට් එක ලාවටපත් වෙලා තියෙනවා. මේ බවුත් එක ගෙහුවා අපි කරන්ට් එකට. මේ ෆිලමන්ට් බල්බ් එක ලාවටපත් වෙන්නේ. ඒ කියන්නේ මේක ෂෝට් එකක් නෑ. දැන් මේක වැඩ කරන්නේ බල්බ් එක ප්‍රතිරෝධකයක් විදිහට. අපි තව මොන හරි දෙයක් try කරලා බලමු. හරියටනේ මට ස්ටෑන්ඩ් ෆෑන් මෝටරයක් හම්බුණා. අපි ඒක චෙක් කරලා බලමු මේකෙන්. අපි ප්‍රොබ් එකේ නියුට්‍රල් එක මේකෙන් තියමු. අපේ ලයිව් කනෙක්ෂන් එක අපි මෝටරේ ස්පීඩ් 3ට තියලා බලමු. ෆිලමන්ට් බල්බ් එක වෙනස කොහොමද කියලා. මේ වැඩිම ස්පීඩ් එක. අපිට පේන ඇති ෆිලමන්ට් බල්බ් එකේ සූත්‍රිකාවේ අඩුවීමක් තියෙනවා. හරියටනේ අපි දැන් මේක බලමු ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා. මේ බල්බ් එක හොඳටම පත් වෙනවා නම් අනිවාර්යෙන් මේ උපකරණයේ දෝෂයක් තියෙනවා, ෂෝට් එකක් අනිවාර්යෙන්. එතකොට මේ බල්බ් එක ඩිම් වෙලා වගේ තියෙනවා. මේ උපකරණය හොඳ තත්ත්වයේ තියෙනවා, ෂෝට් එකක් නැහැ. මේ බල්බ් එක පත්තු වෙන්නේම නැත්තම් අනිවාර්යෙන් මේ යන ලයින් එක කොහෙන් හරි ඩිස්කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒ විදිහට තමයි මේ ෂෝට් එක බලා ගන්න තියෙන්නේ. අපිට තව මේකේ තියෙන වැදගත් දෙයක් තමයි අපිට ෂෝට් උපකරණයක් තියෙනවා. ගෙදර ට්‍රිප් එක ඕෆ් වෙන්නේ නැහැ. අපිට මේ ෂෝට් එකෙන් බලන්න මේ ටෙස්ටිං ලැබ් එක බලනකොට. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ වැදගත් වෙන්න ඇති කියලා. හරියටනේ අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලගේ අදහස් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක හොඳයි නම් මාව subscribe කරන්න අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දාන්න, like එකක් දාන්න. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.